නිරෝගීමත් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට ඔන්න යාළුවනේ සුපුරුදු පරිදි අදත් ඔයාලට අරන් ආවා ලංකාවේ රන් පවුමක මිල කැරට් 24 22 21 18 කියන මිල ගණන් වල වටිනාකම. ඉතින් යාළුවනේ ඔයාලට මෙතන පේනවා ඇති මිල උච්චාවච වෙනවා සුපුරුදු පරිදි ලයිව් අප්ඩේට් එක. ඉතින් ලංකාවේ ලයිව් අප්ඩේට් එක සඳහන් කරන අලුත්ම ලංකා.com YouTube channel එක විතරයි යාළුවනේ අලුත්ම මිල ගණන් සඳහන් කරන්නේ. ඉතින් දිගටම අපිත් එක්ක නැදලා ඉන්න ලයික් එකක් දාලම වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් යාළුවනේ අපි බලමු අද ඩොලර් එකේ මිල කොහොමද සටහන් වෙන්නේ කියලා. USD ඩොලර් එක යාළුවනේ 309.21ක් ලෙස සටහන් වෙනවා. එතකොට පිටරටින් ඉඳන් සල්ලි දානවා නම් ඔයාලට 309 ගානේ සල්ලි ඩොලර් එකේ මිල ගවන්න පුළුවන් යාළුවනේ. එතකොට ඔයාලට ලංකාවේ ඉඳන් එක්ස්චේන්ජ් කරනවා නම් 304 305 වගේ මිලකට යන්න පුළුවන්. ඩොලර් එකක මිල. ඉතින් මෙතන යුරෝ වල එතකොට ඕස්ට්‍රේලියානු ඩොලර කැනඩියන් ඩොලර වල මිල ගණන් පෙන්නනවා. ඒකත් ඔයාලට බලන්න යන්න පුළුවන්. අපට වැදගත් වෙන්නේ යාළුවනේ 2026 ජනවාරි 10 වෙනිදා ලයිව් අප්ඩේට් එක රන් පවුමක මිල. එතකොට යාළුවනේ මෙතන තියෙන්නේ කැරට් ග්‍රෑම් එකක මිල. එතකොට අපි මේක වැඩි කරනවා 8ෙන්. මොකද ග්‍රෑම් එකේව 8ක් තමයි පවුමක් කියන්නේ. ඒකින්ද අපි ඒක කැල් කරලා ඔයාලට පැහැදිලිව පිළිවෙලින් වටිනාකම කියනවා. ඉතින් යාළුවනේ කැරට් 24 ග්‍රෑම් එකක මිල සටහන් වෙනවා. අද මිල රුපියල් 44825යි. අපි කටින් වැඩි කරුත් යාළුවනේ 3,58,600ක මිලක් වෙනවා. කැරට් 24 අද රන් පවුමක මිල. එතකොට කැරට් 22 ග්‍රෑම් එකක මිල සටහන් වෙනවා 41,149ක්. අපි ඒක වැඩි කරුත් යාළුවනේ 8ෙන් 3,29,192ක මිලක් වෙනවා කැරට් 22 අද රන් පවුමක මිල. එතකොට කැරට් 21 ග්‍රෑම් එකක මිල සටහන් වෙනවා 39,222ක්. අපි ඒක වැඩි කරොත් යාළුවනේ 8ෙන් 3,13,776ක මිලක් වෙනවා කැරට් 21 රන් පවුමක අද මිල. එතකොට කැරට් 18 ග්‍රෑම් එකක මිල සටහන් වෙනවා රුපියල් 33,618ක්. අපි ඒක 8ෙන් වැඩි කරොත් යාළුවනේ 2,68,948ක මිලක් වෙනවා කැරට් 18 අද රන් පවුමක මිල. ඉතින් යාළුවනේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. එනම යාළුවනේ දිනපතා අපිත් එක්ක එකතු වෙන්න ලංකාවේ රත්තරන් මිල ඒ වගේම මැද පෙරදිග රටවල් 7ක මිල ගණන් බලන්නත් ඩොලර් එක මිල බලන්නත් දිනපතාම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. එනම යාළුවනේ ගිහිල්ලා නම් බුදුසරණයි අල්ලා දීපයන්ගේ පීඨයි ජේසු පීඨයි ජයන් ජයන් වේවා. හෙටත් හමු වෙමු.